ඔයගොල්ලොත් බලන්න ඔයගොල්ලන්ට මේ කොල්ල මතකද කියලා? ඔළුවට පදයක් ගියා කියලා. කාලයක් පිස්සු නටපු කොල්ලෙක්. කාලයක් යකා වගේ වැඩ කරපු කොල්ලෙක්. පිස්සෙක් වගේ සමාජේ හංවඩු ගහපු කොල්ලෙක්. හරි දුකයි. මම උට පෞද්ගලිකව මාස ළමෙක් කවුරුණත් දවසක හරියන්න ඕන ළමෙක්. අපි මිනිස්සු විදිහට ළමයට තමගේ වැරදි හදාගෙන තැනකට යන්න උදව් කරන්න ඕනේ. ඇත්තටම කියනවා ධනරාජා මම ඉස්සර ඉඳන් වාගේ වීඩියෝස් බලනවා. ඔයාලට හරි ආදරේ. මොකද ඔයාලට ගොඩක්ම ආදරේ මම ඉංග්‍රීසි සර් කෙනෙක් විදිහට. ඔයා ඉංග්‍රීසි ප්‍රොනන්සියේෂන් කරන විදිය, ඔයාගේ කොහොමද ප්‍රොනන්සියේෂන්, ඔයාගේ ඉංග්‍රීසි කොහොමද ඔයා හසුරුවපු විදිහට මම හරි ආසයි. ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් පුතේ. ගමක හැදිච්ච දක්ෂ ළමෙක්. ඔයා බලන්න පුතේ, ඔයාගේ දැන් වෙනස් වෙලා, ඔයා දැන් ගොඩාක් හොඳ ළමෙක් වෙලා ඔයාගේ කන්ටෙන්ට් එකක් බලනවා, වීඩියෝස්, ඔයාගේ views යනවා ගොඩාක්. හරි මාසයි ඔයා කරන දේවල් වලට. අපි ඉන්නවත් එක්ක ඇත්තටම ධනරාජා දන්න කට්ටිය දන්නවා ධනරාජා හිටපු විදියයි දැන් ඉන්න තත්ත්වයේ හරි මහසයි පොළොවේ වගේ. පුතේ ඔයා හොඳ ගමනක් යන්න ඕනේ. අපි ඉන්නවත් එක්ක ඔයාගේ වීඩියෝස් බලනවා. අපි කියන්නේ අනිත් අයටත් කෙනෙක්ගේ අතීත ගැන හොයන්න යන්න එපා. වර්තමානයේ ඉන්න විදිය, එයා ජීවත් වෙන විදිය, එයාට සතුටක් ගෙනෙන්න, එයාට හයියක් වෙන්න, එයාගේ ගමන එයාට යන්න. ඇත්තටම මේ ධනරාජා wish you all the best. අපි ඉන්නවත් එක්ක ධනා මම ඔයාගේ ආසම මොකක්ද දන්නවද? මාවම රාගෙන කාපියව කියන ඒ කොටසට මම පට්ට ආසයි ඉස්සර ඉඳන්. ඇත්තටම කොල්ලෝ ඔබ හොඳ ගමනක් යන්න ඕනේ. ඔබට සුබ පතනවා. මේ කියන්නේ ගොඩක් අය ඔබට බනි බය වෙන්න එපා. නෙගටිව් මාකටිං තියෙනවානේ. බට් ගොඩාක් පොසිටිව් මාකටිව් ඔබට බෑග්ග්‍රවුන්ඩ් ඔබට ප්ලැට්ෆෝම් එකක් හැදිලා තියෙනවා. බොහෝ තැනකට එන්න ඕනේ. අපි ඉන්න ඔබත් එක්ක සුපර් මචං.